එහෙනම් අපි පළවෙනි වීඩියෝවේදී කතා කරා සංඛ්‍යා පද්ධති ටික මොනවද කියලා. සංඛ්‍යා පද්ධති කියන්නේ සම්පූර්ණ විස්තරය වෙන වෙනම කතා කරලා තියෙන පළවෙනි එපිසෝඩ් එකේ. මේ එපිසෝඩ් එකේදී අපි කතා කරන්නේ දශමයේ සංඛ්‍යා පද්ධතියට අදාළ ඕනම ඉලක්කමක් වෙනත් ඕනම සංඛ්‍යා පද්ධතියකට කන්වර්ට් කරන්නේ කොහොමද කියලා. නැත්නම් පරිවර්තනය කරන්නේ කොහොමද කියලා බලන්න තමයි අපි මේ වීඩියෝ එකේදී ලෑස්ති වෙන්නේ. හරිද? එහෙනම් මුලින්ම අපි අයපාරක් මතක් කරගමු දශමයේ සංඛ්‍යා පද්ධතිය කියන්නේ මොකක්ද කියලා. දශමයේ සංඛ්‍යා පද්ධතිය කියලා කියන්නේ පාදය ගත්තොත් 10 පාදය. 10 පාදය තමයි මේකේ පාදය. හරිද? ඊට අමතරව මේකේ තියෙන ඉලක්කම් ටික තමයි බිංදුවේ ඉඳන් 9 වෙනකන් තියෙන සියලුම ඉලක්කම් මෙන්න මේ මොකද්ද? දශමයේ සංඛ්‍යා පද්ධතියට අදාළ වෙනවා. ඇයි බිංදුවේ 9 වෙනකන් තියෙන්නේ? හැම සංඛ්‍යා පද්ධතියම ආරම්භ වෙන්නේ හැම බිංදුවෙන් කියලා මම කලින් වීඩියෝ එකේදී මතක් කරා. අවසාන වෙන්නේ පාදයට එකක් අඩු වෙන තැනින්. පාදයට 10 එකක් අඩු වෙන 9. බිංදුවේ ඉඳන් 9 වෙනකන් තියෙන ඉලක්කම් ඔක්කොම ටික දශමයේ සංඛ්‍යා පද්ධතියට අයිති වෙන ඉලක්කම් විදිහට අපිට ගන්න පුළුවන්. හරිනේ. ඔය ටික තමයි බේසික් දැනගන්න ඕන දේවල් විදිහට තියෙන්නේ. හරි. හරි. අපි එහෙනම් කොහොමද දශමයේ සංඛ්‍යාවක් වෙන සංඛ්‍යා පද්ධතියකට කන්වර්ට් කරන්න කියලා ස්ටෙප් බයි ස්ටෙප් ලස්සනට ඉගෙන ගමු. එතකොට ඔයාලට ඕනම සංඛ්‍යාවක් දශමයේ සංඛ්‍යා පද්ධතිය වෙනත් සංඛ්‍යා පද්ධතියකට ඊසි කන්වර්ට් කරගන්න පුළුවන්. හරි. අපි එහෙනම් බලමු සංඛ්‍යාව නිකන් ගමු අපි ලේසියක් ගමු. 120 වගේ ගමු 10 පාදේ. හරි. ඕක අපි කන්වර්ට් කරන්න යන ඉලක්කම්. පළවෙනි ස්ටෙප් එක තමයි පළවෙනි ස්ටෙප් එක. හරිද? පළවෙනි ස්ටෙප් එකේදී අපි කරන්නේ මුලින්ම බලා ගන්නවා අපේ තියෙන සංඛ්‍යා පද්ධති තුනකට මේක කන්වර්ට් කරගන්න පුළුවන්. අෂ්ටමයකට කරගන්න පුළුවන්. ද්විමයකට කරගන්න පුළුවන්. ෂඩ් දශමයකට කරගන්න පුළුවන්. ඔන්න ඔය සංඛ්‍යා පද්ධති තුනට මේක කන්වර්ට් කරගන්න පුළුවන් වෙන්නේ. තේරෙනවද? ඔය තුනට තමයි මෙන්න මේක කන්වර්ට් කරගන්න පුළුවන්කම තියෙන්නේ. මුලින්ම බලනවා මොන සංඛ්‍යා පද්ධතියද මේක කන්වර්ට් කරගන්න අපිට දීලා තියෙන්නේ කියලා. මොකද්ද? පළවෙනි ස්ටෙප් එක තමයි අපි බලනවා මේ ඉලක්කම මේ තුනෙන් මොන සංඛ්‍යා පද්ධතියද කන්වර්ට් කරන්න දීලා තියෙන්නේ කියලා. හරි පළවෙනිම බලන්න ඒක. අපි උදාහරණයක් විදිහට ගමු ද්විමයකට කන්වර්ට් කරන්න දීලා තිනවා කියලා. ද්විමයකට කන්වර්ට් කරන්න දීලා තියෙනවා නම් ඒ සංඛ්‍යා පද්ධතිය අදාළ පාදය මොකද්ද? පාදේ බලා ගන්න ඕන. මේ දීලා තියෙන සංඛ්‍යා පද්ධතිය අදාළ පාදේ බලා ගන්න ඕන. අපිට දීලා තියෙන ද්විමේ සංඛ්‍යා පද්ධතියට කන්වර්ට් කරන්න පාදය තමයි 2 කියලා අපි ගන්න. පළවෙනි ස්ටෙප් එක මොකද්ද කරන්නේ? අපේ තියෙන දශමයේ සංඛ්‍යාව කන්වර්ට් කරන්න තියෙන සංඛ්‍යා පද්ධතිය මොකක්ද කියලා බලා ගන්නවා. ඒකට අදාළ පාදය බලා ගන්නවා. පාදය බලා ගන්න. ඒක තමයි පළවෙනි ස්ටෙප් එක. තේරුණානේ? ප්‍රශ්නයක් නැහැ. දෙවෙනි ස්ටෙප් එක විදිහට කරන්නේ අපේ තියෙන දශමයේ සංඛ්‍යාව 120 නේ. ඒක බෙදාගෙන යනවා. අපිට ඒක හරව ගන්න ඕන සංඛ්‍යා පද්ධතියේ අපි පාදය හොයාගත්තානේ. පාදයෙන් බෙදාගෙන යනවා. මොකක්ද දෙවෙනි ස්ටෙප් එක? අපිට කන්වර්ට් කරන්න ඕන සංඛ්‍යාව අරගෙන ඒ සංඛ්‍යාව අපිට කන්වර්ට් කරගන්න ඕන සංඛ්‍යා පද්ධතිය අපි හොයාගත්ත පාදේ තියෙන පාදෙන් බෙදා ගන්න පටන් ගන්නවා. හරිනේ? ඒක තමයි දෙවෙනි ස්ටෙප් එක. හරි. දැන් බෙදා ගන්න පටන් ගන්න. දැන් අපි මේක බෙදා ගමුකෝ. 120 දෙකෙන් බෙදුවාම කීයද? 60යි. ඒත් එක්කම දැන් ඊළඟට කරන්න ඕන ස්ටෙප් එක තුන්වෙනි ස්ටෙප් එක. තුන්වෙනි ස්ටෙප් එකේදී අපි කරන්නේ හැම වෙලේම මේ බෙදාගෙන යනකොට ඉරක් ගහලා ඉතිරි ගාන ඉස්සරහින් ලියා ගන්න. ඒක තමයි තුන්වෙනි ස්ටෙප් එක. හැම වෙලේම බෙදාගෙන යනකොට ඉතිරි ප්‍රමාණය ඉස්සරහින් ලියා ගන්නවා ඉරක් ගහලා. හරිනේ තේරුණා ඊළඟ ස්ටෙප් එක. 120 දෙකෙන් බෙදපුවාම 60යි. ඉතුරු කීයක් හරි තියෙනවද? නැහැ. ඉතුරු කීයක් ගන්න නැහැ කියන්නේ බිඳුවයි. පොඩ්ඩක් ඉන්න. ඉතුරු කීයක්වත් නැහැ කියලා කියන්නේ උත්තරේ එන්නේ කීයද? බිඳුවයි කියලා මෙතනින් දා ගන්නවා. ප්‍රශ්නයක් නෑ තේරුණානේ? හරි. එන්න එක තමයි තුන්වෙනි ස්ටෙප් එක. දැන් මේක අවවරක් බෙදාගමු. 60 දෙකෙන් බෙදපුවාම 30යි. ඉතුරු කීයක් හරි තියෙනවද? නෑ. ඉතුරු බිඳුවයි. අන්න ඔහම දිගටම ලියා ගන්න ඕන. අපි දැන් මේක බෙදන් යන්න. දිගටම මේක බෙදා ගන්න ඕනේ. බෙදලා ඉවරන තැන මම ඊළඟට කියන්නම්. මේකත් දෙකෙන් බෙදනවා. 30 දෙකෙන් බෙදපුවාම 15යි. ඉතුරු නෑ බිඳුවයි. ඊළඟ එක 15 දෙකෙන් බෙදනවා. දෙකේව කීයද 15ට? 7යි. අන්න. දෙවරක් 7 කීයද?
දෙවරක් 7 14යි ඉතුරු 1යි. ඒක ලියා ගන්න. ඊළඟට මේකත් බෙදා ගන්නවා 2කින්. 4 2 ඒවා කීයද? 3යි. ඉතුරු කීයද? 1යි. දෙවරක් 3 6යි ඉතුරු 1. හරිනේ. ඊට පස්සේ අය පාරක් මේක බෙදා ගන්නවා 2කින්. 3 2කින් බෙදාගත්තම කීයද? 3 2කින් බෙදාගත්තාම 1යි ඉතුරු 0යි. හරිනේ. 3 2කින් බෙදාගත්තාම කීයද? 1යි ඉතුරු 0යි. තේරුණාද? ප්‍රශ්නයක් නැහැනේ. හරි. අපි ඔහොම බෙදාගෙන ගිහිල්ලා අවසානයේදී මේක නවත්තන්නේ මෙන්න මෙතන බෙදන එක නවත්තන්න අය පාරක් මේක 2කින් බෙදලා 1 2කින් බෙදපුවම කීයද? 0යි. 1 2 වань 0යි. ඒතකොට ඉතුරු කීයද? 1යි. අපි කියනවා මේකට මොකද්ද? ලබ්ධිය කියලා. ඔය ලබ්ධිය කියන එක බිඳුව වෙනකන් අපි මේක බෙදා ගන්න ඕන. ලබ්ධිය කියන එක බිඳුව වෙනකන් මේක බෙදා ගන්න ඕන. එතනින් තමයි අපි මේක ඉවර කරන්නේ. හරිනේ. ප්‍රශ්න නැතුව තේරෙනවනේ. මොකද්ද කරන්නේ මුලින්ම සංඛ්‍යා පද්ධතිය ගන්නවා. සෝරි දශම සංඛ්‍යාව ගන්නවා. දශම සංඛ්‍යාව බලලා මොකටද කන්වර්ට් කරන්න ඕන කියලා. කන්වර්ට් කරන්න තියෙන සංඛ්‍යා පද්ධතියේ පාදය අපි මොකද්ද කියලා බලා ගන්න. ඊට පස්සේ අපිට කන්වර්ට් කරන්න තියෙන ඉලක්කම ඒ තියෙන පාදයෙන් බෙදාගෙන යනවා. මේ බෙදාගෙන යනකොට හැම වෙලේම අපිට එන උත්තරයට ඉතිරි ප්‍රමාණය දාගන්න ඕන. ඉතිරිය දාගන්න ඕන. ඉතිරි බිඳුව දාගෙන ඉතිරි එකක් නම් එකක් කියලා දාගන්න ඕන. තේරුණානේ? ප්‍රශ්නයක් නැහැනේ. එහෙම බෙදාගෙන ගිහිල්ලා මේක ඉවර කරන්න මෙන්න මෙතන මේ ලබ්ධිය කියන එක බිඳුවක් වුණාම බෙදන එක නතර කරනවා. මොකද බිඳුවක් වුණාම බිඳුවයි බෙදන්න විදියක් නැහැනේ. බිඳුවයි බෙදන්න විදියක් නැහැ. තේරුණාද? ඒක වුණාම මෙතනින් මේක ඉවරයි. මේ කියන්නේ අපි දැන් බෙදන එක මෙතනින් ඉවර කරනවා. එතනින් ඉවර වෙන්නේ නැහැ. දැන් අවසාන පිළිතුර ගන්න ඕන. අවසාන පිළිතුර ගන්නේ මෙන්න මෙතන ඉඳන් මෙතන තියෙන්නේ මේ අපි ගත්ත ශේෂයල් ටික කියන්නේ ඉතුරු ප්‍රමාණය තියෙනවනේ. ඒක මෙහෙම යටේ ඉඳන් උඩට ලියා ගන්නවා. මේවා ඉතුරු ප්‍රමාණ වල ටික තියෙනවනේ. ඉතුරු ප්‍රමාණ ටික යටේ ඉඳන් උඩට පිළිවෙලෙන් ලියා ගන්නවා. මෙතන නේ මේ ඉතුරු ප්‍රමාණ වල ටික. ඉතිරි ගණන් ටික දාගත්ත අපි ඉස්සරහින්. දැන් ශේෂය. මේකනේ ඉතිරිය කියලා මේ තියෙන්නේ. ඉතිරිය. අන්න ඒ ටික මේ යටේ ඉඳන් උඩට පිළිවෙලට ලියාගෙන යනවා. අපි ලියමු 1යි 0යි 1යි 1යි 0යි 0යි 0 දෙකේ පාදය. ඒතර මේක තමයි උත්තරය වෙන්නේ. මේක තමයි අවසාන උත්තරය වෙන්නේ. 120 කියන දශමයේ සංඛ්‍යාව දීමය සංඛ්‍යා පද්ධතිය කන්වර්ට් කරාම උත්තරය වෙන්නේ මෙන්න මේක. ඔන්න ඔය ටික තමයි ස්ටෙප් ටික. ඔය ස්ටෙප් ටිකෙන් ඔයාලට මේ දශමයේ සංඛ්‍යා පද්ධතිය ඕනම සංඛ්‍යාවක් මේ ඕනම සංඛ්‍යා පද්ධතියකට කන්වර්ට් කරන්න පුළුවන්. හරිම ලේසියි. අපි ස්ටෙප් ටික අය පාර මතක් කරමු. පළවෙනි ස්ටෙප් එක මොකද්ද? දශමයේ සංඛ්‍යාවක තියෙනවනේ. ඒ සංඛ්‍යාව මොන පද්ධතියද අපි කන්වර්ට් කරන්න කියලා බලා ගන්න. බලලා මේ සංඛ්‍යා පද්ධතිය අදාළ පාදේ මොකද්ද කියලා බලා ගන්න. පළවෙනි ස්ටෙප් එකේ. ඊට පස්සේ අපිට තියෙන දශමයේ සංඛ්‍යාව ඒ පාදෙන් බෙදාගෙන යන්න ඕනේ. ඒ බෙදන ගමන් අපි අනිවාර්යෙන් ඉස්සරහින් ඉතුරු ගාන දාගන්න ඕනෙමයි. මෙතන තියෙනවානේ අපි උත්තරේ 120 බෙදනවා 2කින් 60යි ඉතුරු කීයද? 0යි. අනිවාර්යෙන් ඉතිරි ගාන මේ පැත්තේ මෙහෙම ඉරක් ගාලා දාගන්නම ඕනේ. ඒකල මේක බෙදාගෙන ඉවර කරන්නේ ලබ්ධිය. එහෙම නැත්නම් මෙතන ඉතුරු මෙතෙන්ද බිඳුව ආපු ගමන් බෙදන එක නවත්තනවා. ඒතර අපි බෙදලා ඉවරයි. ඊට පස්සේ අවසාන උත්තරය ලියාගන්නේ මෙතන යට ඉඳන් ඉතිරි අපි ලියාගත්ත ටික තියෙනවනේ. ඒ ටික යට ඉඳන් උඩට පිළිවෙලට ලියා ගන්න. එතකොට අපේ ලස්සනට ෆයිනල් ආන්සර් එක ගන්න පුළුවන්. ඒ විදිහට තමයි දශමයේ සංඛ්‍යාව වෙනත් ඕනම සංඛ්‍යා පද්ධතියකට කන්වර්ට් කරනකොට අපි කරන ස්ටෙප් ටික. තේරුණානේ? අවුලක් නැහැනේ. අපි මෙන්න මේ සංඛ්‍යා පද්ධතිය දාලා උදාහරණ දෙකක් බලමු. හරි. එහෙනම් දැන් අපි බලමු මේ 120 කියන ඉලක්කම අෂ්ටමය එහෙම නැත්නම් අටේ පාදයේ සංඛ්‍යා පද්ධතියට කන්වර්ට් කරගන්නේ කොහොමද කියලා. කලින් ස්ටෙප් ටිකමයි. එහෙනම් පටන් ගමු අපි. මොකද්ද පළවෙනි ස්ටෙප් එක? අපිට කන්වර්ට් කරන්න දෙන සංඛ්‍යා පද්ධතිය බලාගත්තා. 10 මේක අෂ්ටමය. ඒ සංඛ්‍යා පද්ධතිය දාලා පාදේ ගත්තා. පාදේ කීයද? 8යිනේ. ඔන්න අපි ගත්තා 8 කියලා. ඊළඟ මොකද්ද කරන්න ඕනේ? අපිට දීලා තියෙන සංඛ්‍යාව මොකෙන්ද බෙදාගන්නේ? අපිට දීලා තියෙන සංඛ්‍යාව බෙදා ගන්නවා. ඒ පාදයෙන් බෙදාගෙන යනවා. හරි.
128න් බෙදන්න තියෙන්නේ. 128න් බෙදුවොත් වෙන අපිට 15ක් කියලා. ඒකට ඉතුරු ගාන අනිවාර්යයෙන් ඉස්සරහින් දානවා. ඉතුරු ගාන කීයද? 0යි. අයමත් මේක බෙදා ගන්නවා. 15න් බෙදපුවම 15ට 8 ඒවා කීයද? 15ට 8 ඒවා 1යි. ඉතුරු කීයද? 7යි. මේකත් අය බෙදා ගන්නවා. 1 8න් බෙදපුවම කීයද? 0යි. ඉතුරු කීයද? 1යි. දැන් බෙදාගෙන බෙදානවා. මෙලි මිතුරු ගාන ඉස්සරහින් ලියාගත්තා. නවත්තනවා මෙතන ලබ්ධිය. එහෙම නැත්නම් මෙතන තියෙන අගය බිඳුවක් වුණාම අපි බෙදන එක ඉවර කරනවා. ඊට පස්සේ මොකද ස්ටෙප් එක? මෙන්න මේ යට ඉඳන් ඉතුරු වෙලා තියෙන ප්‍රමාණය උඩට ලස්සනට පිළිවෙලට ලියා ගන්න. 1යි 7යි 0යි 8 5. මේක තමයි ෆයිනල් ආන්සර් එක වෙන්නේ. 120 කියන දශමයේ සංඛ්‍යාව අෂ්ටමයේ සංඛ්‍යා පද්ධතියට කන්වර්ට් කරාම නැත්නම් පරිවර්තනය කරාම ෆයිනල් ආන්සර් එක තමයි 1යි 7යි 0යි 8 පාදය. තේරුණා ස්ටෙප් එක? අය පරම ස්ටෙප් එක කියන්න දශමයේ සංඛ්‍යාව ගන්නවා අපිට කන්වර්ට් කරන්න ඕන සංඛ්‍යා පද්ධතිය මොකක්ද කියලා බලා ගන්න. ඊට පස්සේ සංඛ්‍යා පද්ධතිය දාලා පාදය මොකක්ද කියලා බලා ගන්න. ඊට පස්සේ අපිට අදාළ සංඛ්‍යාව අපේ කන්වර්ට් කරන්න ඕන සංඛ්‍යා පද්ධතියේ පාදයෙන් බෙදාගෙන යන්න ඕන. බෙදන ගමන් අනිවාර්යෙන් ඉලක්ක ගාලා ඉස්සරහින් ඉතුරු ප්‍රමාණය ලියා ගන්නවා. ලියාගෙන ඉවරලා බෙදන එක නවත්තනවා මෙතෙන්ද බිඳුව අපිට පස්සේ. එහෙම නැත්නම් ලබ්ධිය බිඳුවක් වුණාම බෙදන එක නවත්තනවා. ඊට පස්සේ මේ පැත්තේ තියෙන ඉතුරු ප්‍රමාණය ඒ ඉතුරු ටික යටින් ඉඳන් උඩට ලස්සනට පිළිවෙලට ලියා ගන්න. ඒ විදිහට කරාට පස්සේ අපිට දශමයේ සංඛ්‍යාව ඕනම සංඛ්‍යා පද්ධතියට easy convert කරගන්න පුළුවන්. ඒ විදිහට තමයි අපි මේක වැඩේ කරන්නේ. ඊළඟට බලමු අපි මේක 120 කියන එක ෂඩ් දශමයේ සංඛ්‍යා පද්ධතියට convert කරගන්නේ කොහොමද කියලා. හරි. අපි දැන් බලමු මෙන්න මේ දශමයේ සංඛ්‍යාව ෂඩ් දශමයේ සංඛ්‍යා පද්ධතියට හරවද්දි කොහොමද වෙන්නේ කියලා. හරිද? මේවා ඔයාලා කටපාඩම් කරන්න නැත්නම් මේවා නිකන් අර මැෂින් වගේ කරන්න ඕන දේවල් නෙමෙයි. මේවා අර පොඩි ස්ටෙප් ටික ගන්න තියෙන්නේ. හරිද? ඔයාලට ලේසියෙන් මේ ස්ටෙප් ටික ගණන් දෙක තුනක් හදාම ඇඟට වැදෙනවා. ඇඟට හදුනට පස්සේ ආයි ඉතින් මේ ගානක් දැකපු ගමන් ලේසි. අමාරු නෑනේ. මාර ලේසි ස්ටෙප් ටිකක් තියෙන්නේ. මෙතන මේ ඔයාලට රොකට් සයන්ස් නෑනේ. මාර ලේසි ටිකක් තියෙන්නේ. බලාගත්ත ගමන් ඉවරයි. එකපාරක් ඊසි බලාගත්තාම වැඩේ ගොඩේ ගොඩ. හරි එහෙනම් බලමු අපි 120 කියන එක ෂඩ් දශමයට හරවන්නේ කොහොමද කියලා. පළවෙනි ස්ටෙප් එක මොකද්ද කරන්නේ? කන්වර්ට් කරන්න තියෙන සංඛ්‍යා පද්ධතියේ පාදය බලා ගන්න. පාදය මොකද්ද? 16 පාද. ඉලක්කම ගන්න. ඕක මොකෙන්ද බෙදන්නේ? මෙන්න මේ ගත්ත පාදයෙන් බෙදා ගන්න ඕන. 120 16න් බෙදුවට පස්සේ අපිට උත්තර එනවා 7ක් කියලා. 7ක් කියලා උත්තර එනවා. එතකොට 16 වරක් 7 112යි. 112යි කියන්නේ 8ක් ඉතුරු වෙනවා. හරිනේ 8ක් ඉතුරු වෙනවා. ඊට පස්සේ මේක බිඳුවුන් නැහැ නේ ආයෙ පාරක් බෙදනවා. 7 16න් බෙදුවට පස්සේ 16 නෑ බිඳුවයි මේ 7 එහෙම වෙනවා ඉතුරු විදියට. දැන් මෙතන අපි බෙදන එක නවත්තනවානේ. මොකද ලබ්ධි බිඳුවක් ආවා බෙදන එක මෙතනින් ඉවර කරන්න පුළුවන් අපිට ප්‍රශ්නයක් නැතුව. හරිනේ. දැන් ඉවරයි. ඊළඟ මොකද්ද කරන්නේ? ඉතිරි ටික යටින් ඉඳන් උඩට ලස්සනට ලියා ගන්නවා. එතකොට 7යි 8යි 16 පාදේ කියලා අපිට ලස්සනට උත්තරය ගන්න පුළුවන්. හරිනේ. ප්‍රශ්නයක් නැහැ. දැන් මම මේක එක සංඛ්‍යා පද්ධතියට අරන් ගණන් 10ක් හැදුවත් 20ක් හැදුවත් 150ක් හැදුවත් 1000ක් හැදුවත් වැඩක් නැහැ. එකම ස්ටෙප් ටික එකක්වත් වෙනස් වෙන්නේ නැහැ. ඒකින්ද එකම ගණන් 200ක් 300ක් මේකට හැදුවට වැඩක් නැහැ. කොච්චර හැදුවත් එකම ස්ටෙප් ටික තමයි තියෙන්නේ. එතකොට දැන් මේ ස්ටෙප් එක මතක තියාගත්ත කියන්නේ ඔයාලට මෙන්න මේ දශම සංඛ්‍යා පද්ධතිය එකක් ඕනම සංඛ්‍යා පද්ධතියකට කන්වර්ට් කරගන්න හරිම ලේසියෙන් ඊසි විදිහට කරගන්න පුළුවන්. එතකොට ස්ටෙප් එකයි එකපාරක් මතක් කරගමු. මුලින් මොකද්ද කරන්නේ? අපි බලනවා අපිට කන්වර්ට් කරගන්න ඕනේ මොන පාදයටද කියලා. සෝරි මොන සංඛ්‍යා පද්ධතියද කියලා. මේ සංඛ්‍යා පද්ධතියට අදාළ පාදේ බලා ගන්න. ඊට පස්සේ අපිට දීලා තියෙන ඉලක්කම ඒ පාදයෙන් බෙදා ගන්න පටන් ගන්න. බෙදානදී අනිවාර්යෙන් ඉතුරු ගාන ඉස්සරහින් දාගන්නම ඕන. ඒ බෙදන එක අපි ඉවර කරනවා ලබ්ධිය බිඳුවක් කොහොම නැත්තම් මෙන්න මෙතෙන්න බිඳුවක් ආවට පස්සේ අපි බෙදන එක ඉවර කරනවා. ඊට පස්සේ අවසාන පිළිතුර ගන්නවා. ඉතිරි ටික අපි ලියාගත්තා මේ පැත්තේ. ඉතිරි ටික යටින් ඉඳන් උඩට ලස්සන පිළිවෙලට ලියාගත්තට පස්සේ ෆයිනල් ආන්සර් එක අපිට ගන්න පුළුවන්. තේරුණානේ ප්‍රශ්න නැත්නම් ඔක්කොම ටික ලස්සන. හරි. එහෙනම්
දැන් මේ වැඩේ ලස්සනට වලට තේරෙනවා. දැන් අපි කතා කරේ දශමයක ඕනම සංඛ්‍යා පද්ධතියට කන්වර්ට් කරන්න. දැන් අපි බලමු ඊළඟට ඕකෙම අනිත් පැත්ත. ඕනම සංඛ්‍යා පද්ධතියක තියෙන සංඛ්‍යාවක් දශමයේ සංඛ්‍යා පද්ධතියට කන්වර්ට් කරන්න කොහොමද කියලා අපි ඊළඟ එපිසෝඩ් එකෙන් බලමු. එහෙනම් අදට මේ වීඩියෝ එක ඉවරයි. හැමෝටම ජය වේවා.